කොහොමද හැමෝම හොඳින් ඉන්නව නේද? අපි නම් හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා. ඉතින් මේ අද ගෙනාපු වීඩියෝ එක මට චූටි පුතා හම්බ වෙන්න ඉදේදී ගිය අවුරුද්දේ ගත්ත පුංචි වීඩියෝ ක්ලිප්ස් වල එකතුවක්. ඇමරිකාවේදී කෙනෙක් ප්‍රෙග්නන්ට් වුණාම දැනගන්න ඕන පුංචි විස්තර ටිකක් අද මම වීඩියෝ එකේදී කියනවා. මොකද මේ විස්තර ප්‍රයෝජනවත් වෙන කීප දෙනෙක්ම මම දන්න නිසා. හැම වෙලේම මම කියන විදිහට මේ විස්තර ඇමරිකාව තුලදී ස්ටේට් එකකින් ස්ටේට් එකට ඒ වගේම හොස්පිටල් එකකින් හොස්පිටල් එකට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේදී කතා කරන්නේ මගේ අත්දැකීම්. මේ ඔයාලා දකින්නේ මගේ චූටි පැටියා ලැබෙන්න කලින් මට හම්බ වෙච්ච ක්‍රිප් ෂීට්ස් වගේක්. blue and pink colors දෙකෙන්ම ෂීට්ස් තියෙනවා මෙතන. ඇමරිකාවේදී අපිට බබෙක් ලැබුණාම අපි නිදාගන්න ඇඳේ අපිට අපේ බබාව තියාගන්න බැහැ. ලංකාවේ නම් සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැනේ. අපිට අපේ බබාව අපේ ඇඳේම අපි ළඟම නිදි කරව ගන්න පුළුවන්. ඒත් මෙහි එහෙම බැහැ. එක්ක ක්‍රිබ් එකක් හරි කොට් එකක් හරි අනිවාර්යෙන්ම අරගන්න ඕන බබා වෙනුවෙන්. බබා ලැබුණාට පස්සේ හොස්පිටල් එකකින් අපෙන් අහනවා බබාට ක්‍රිබ් එකක් තියෙනවද කොට් එකක් තියෙනවද කියලා. බබා ලැබිලා ගෙදර ගෙනාවට පස්සේ අපි ආයෙමත් යනවනේ බබාව සාමාන්‍යයෙන් ડોක්ටර්ට පෙන්නන්න. ඉතින් මේ අවස්ථාවලදී ડોක්ටර්ස්ලා අහනවා අපෙන් බබා නිදාගන්නේ මොකේද කියලා. මේ රටේ විශේෂයෙන්ම ළමයි සම්බන්ධව වෙනමම නීති රීති තියෙනවා. ඉතින් ඒක තමයි මෙයාලා මෙච්චරම මේ දේවල් ගැන අහන්නේ. මෙතනදී බබාගේ ආරක්ෂාව ගැන තමයි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ. මේ ඔයාලා දකින්නේ මම මුලින්ම චූටි පැටියට ගත්ත ඇඳුම් ටිකක්. පළවෙනියටම ගත්ත කිට් එක නම් මෙතන නැහැ. ඒ කිට් එක මම ගත්තේ බබා ලැබුණාම මුලින්ම අඳන්න ඕන නිසා. මෙතනදී මට ඔයාලට කියන්න අවශ්‍ය වෙන්නේ මේ මම අරන් තියෙන ඇඳුම් එක සයිස් වලට අරගත්තේ. ඒ අරගෙනත් මගේ පැටියා ලැබුණාට පස්සේ එයා මේ එක ඇඳුමක් ඇඳේ උඩරිම දවස් 2ක් හෝ 3ක්. ඒවා බබාට මදි වුණා. ඉතින් මට ඔයාලට කියන්න දෙන්නේ ඔයගොල්ලෝ ඇඳුම් ගනිද්දී ටිකක් ලොකුවට ගන්න. මම මේක දන්න නිසාම තමයි ඇඳුම් ටිකක් ගත්තේ. ඉතින් පස්සේ අපිට පුළුවන් ඕන තරම් ඇඳුම් ගන්න. බබාලගේ ඇඳුම් අපිට බේබි ෂොප්ස් වලින් ගන්නත් පුළුවන්. ඒ වගේම සාමාන්‍යයෙන් ඔය අපි යන්නේ සුපර් මාකට්ස් මෙහි තියෙන වෝල්මාර්ට්, ටාගට් ඒ වගේ ඒවා වල ටිකක් තියෙනවා. ඉතින් මේ සුපර් මාකට්ස් වලත් ඔන්ලයින් ඕඩර් කරලා අපිට ඇඳුම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ඔන්ලයින් ඕඩර් කරාම සයිස් එක පිළිබඳව ඒත් සැලකිලිමත් වෙන්න. මොකද අපි ඕඩර් කරන සයිස් එක ගෙදර ගෙනාවට පස්සේ අපිට හිතෙන්න පුළුවන් මේ සයිස් එක අපිට බබාට ලොකුයි එහෙම නැත්නම් පොඩි. ඉතින් මෙහෙම වුණොත් අපිට ආපහු රිටර්න් කරන්න පුළුවන්. අන්නේ chance එක මෙහෙදි තියෙනවා. මේ තියෙන්නේ pregnancy belly band එකක්. මේකට තවත් නම් කියනවා bands වගේම maternity belts වර්ගත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි postpartum belts වර්ගත් තියෙනවා. මගේ අත්දැකීම් අනුව නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත්. ඇත්තටම මට බබා ලැබෙන්න කලින් ඉඳලම බෑක් පේන් එකක් තිබුණා. ඉතින් බබා හම්බ වෙන්න හිටියට පස්සේ ඒක ගොඩක් වැඩි වුණා. මේක ලොකු පහසුවක් වුණා ඒ කාලෙදී. ඒ නිසා ඔයාලට බෑක් පේන් එකක් තියෙනවා නම් මෙන්න මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බබා ලැබුණට පස්සේ මං අර කලින් කියපු බෙල්ට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඔය වෝල්මාර්ට්, ටාගට් වගේ සුපර් මාකට්ස් වල ඇප් එකට ගිහිල්ලා සර්ච් කරලා බලන්න. මගේ බබා ලැබෙන්නේ හිටියේ සීත කාලේදී. ඉතින් මේ සීත කාලෙට ඇත්තටම ප්‍රෙග්නන්ට් වුණාම අම්මා කෙනෙක්ට ටිකක් සීතල වැඩිපුර දැනෙනවා. ඉතින් බබා ලැබෙන්න ඇඩ්මිට් වෙනකොට මෙන්න මේ වගේ ස්වීට් එකක් කෝකටත් කියලා ගෙනියන්න. මේක ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. බබාට අපි ගොඩක් වෙලාවට ඇඳුම් ගත්තේ ඔන්ලයින් ඕඩර් කරලා. දැන් ඔයාලා දකින්නේ අපි මේ විදිහට ඕඩර් කරපු ටවල්, ඒ වගේම ජම්ප් සූට්ස් මෙන්න මේ දේවල් ටික. ඉතින් මෙහිදී වින්ටර් එකට ඒ වගේම සමර් එකට ටිකක් අඳින ඇඳුම් වෙනස් කරලා තමයි බබාලට අඳවන්නේ. ඒක නිසා ඇඳුම් ගන්නකොට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. වින්ටර් එකට ඒ වගේම සමර් එකට අඳන්න ඕන සුදුසු ඇඳුම් අපි මිලදී ගන්න ඕනේ. ඊළඟට මට ඔයාලට කියන්න ඕන හොස්පිටල් බෑග් එක ගැන. ඇත්තටම කිව්වොත් ලංකාවේ වගේ මෙහි ලොකු හොස්පිටල් බෑග් එකක් අපිට හදාගන්න අවශ්‍ය නැහැ. අම්මට බබාට කියලා ගොඩාක් දේවල් මෙහි ගෙනියන්න නැහැ.
මොකද ඇමරිකාවේ හොස්පිටල් වලදී බබෙක් ලැබෙන්න අපි ඇඩ්මිට් වුණාම එයාලා අපිට හැම දෙයක්ම සපයනවා. ඔයගලන්ට මම කලින් වීඩියෝස් වලදීත් කියලා තියෙනවනේ අපි මෙහෙදී අනිවාර්යෙන් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕන කියලා. අන්න ඒ විදිහට අපි කලින් ඉඳලම ඉන්ෂුරන්ස් එකක් දාගෙන තියෙනවා නම් මෙන්න මේ අවස්ථාවේදී අපි ප්‍රෙග්නන්ට් වුණාම ඇමරිකාවේදී ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා මේ ඉන්ෂුරන්ස් එක. ඉතින් මම කලින් ඉන්ෂුරන්ස් එකක් දාගෙන තිබුණ නිසා හොස්පිටල් එකේ හැම දෙයකටම ගෙවීම් කරේ ඉන්ෂුරන්ස් එකෙන්. බබා ලැබිච්ච වෙලේ ඉඳලම එයාට අන්දන හැඳුම ඉඳලා සියලුම දේවල් හොස්පිටල් එකෙන් දුන්නා. ඒ වගේම තමයි මම ඇඩ්මිට් වෙච්ච වෙලේ ඉඳලම මට අවශ්‍ය හැම දෙයක්මත් එයාලා දුන්නා. ඒ නිසා ඇත්තටම මම ගෙනිච්ච කිසිම දෙයක් මට ප්‍රයෝජනෙට ගන්න උනේ නැහැ. මම ගෙනිච්ච කිසිම ඇඳුමක් මට අඳින්න අවශ්‍ය වුණේ නැහැ. බබාට ගෙනිච්ච කිසිම දෙයක් බබාට අඳින්න උනේ නැහැ. බබාව අරන් ගෙදර එනකොට අර ඉතින් අපි ආසාවට බබාට කිට් එකක් අඳිනවනේ. අන්න ඒ කිට් එක නම් මම එන දවසේ බබාට ඇඳුවා. ඊට අමතරව මම ගෙදර එනකොට අඳින ඇඳුම විතරයි මට එතනදී අවශ්‍ය වුණේ. ඉතින් මේ මගේ අත්දැකීම තමයි මම ෂෙයා කරගත්තේ. ගොඩාක් හොස්පිටල් වල මං අහලා තියෙන විදිහට මේ විදිහට හැමදේම ලබා දෙනවා. කොහොම වුණත් බබා ලැබෙන්න කලින් අපි ඇඩ්මිට් වෙන්න කලින් හොස්පිටල් එකෙන් මේ දේවල් ගැන දැනගත්තොත් තමයි ගොඩක් හොඳ. මේ 2024 ඔක්තෝබර් 11 වෙනිදා ඩියු ඩේට් එක ලඟ වෙනකොට ළඟ අපොයින්ට්මන්ට්ස් තියෙනවා. So this is the baby's head. And now we're going to go look for the heart right there moving. And we're going to listen to it. Very good. Baby's moving a lot. Very happy baby. ඉතින් මේ ස්කෑන් එකෙන් විශේෂයෙන්ම බබාගේ පිහිටීම තමයි බැලුවේ. එදා අපි ස්කෑන් එකට ගිහිල්ලා ඊළඟට ඉතින් දවල්ට කන්න මැක්ඩොනල්ඩ් එකට ගියා. ඉතින් ඒකේ ක්ලිප්ස් වගේ තමයි මෙතන තියෙන්නේ. තව දෙයක් මම ඔයගලන්ට කියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇඩ්මිට් වෙන්න යද්දී හොස්පිටල් එකේ රෙජිස්ටර් වෙනවා. ඒ වුණාට මට එහෙම අමුතුවෙන් රෙජිස්ටර් වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මම ප්‍රෙග්නන්සි එක පුරාවටම ළඟ තියෙන හොස්පිටල් එකට තමයි ගියේ. හැම දෙයකටම වගේ. ඒ වුණාට ඩෙලිවරි එක තිබුණේ මේන් හොස්පිටල් එකේ. ඒක නම් විනාඩි 20ක් වගේ දුරකින් තිබුණේ. මගේ හැම ඩීටේල් එකක්ම තියෙන නිසා මට අමුතුවෙන් රෙජිස්ටර් වෙන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම මේ කියපු විස්තර මෙහි ඉන්න අය නම් දන්නවා. ඒ වුණාට විශේෂයෙන්ම මම මේ දේවල් කිව්වේ මේ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න මාත් එක්ක මැසෙන්ජර් හරහා chat කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයට තමයි උදව්වක් වෙන්න මම මේ වීඩියෝ එක කළේ. තව එකම එක ප්‍රෙග්නන්සි වීඩියෝ එකයි ඔයාලට මම අරගෙන එන්න තියෙන්නේ. ඒ ෂනු බබාගේ බර්ත් බ්ලොග් එක. සමහර විට ඒක ඊළඟ බ්ලොග් එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනිවාර්යෙන්ම මම තව සති 2-3ක් ඇතුළත ඒ බ්ලොග් එක ඔයාලට අරගෙන එනවා. ඉතින් ඕගලන්ට ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් මගේ අනිත් වීඩියෝත් එක්කත් එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමින් ඉන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.